ආයුබෝවන් Channel 3 TV Sport News ඔස්සේ අද මම ඔබ හමුවන්නේ තවත් අලුත් තොරතුරක් හෙළිදරව් කරන්නයි. මේ කතාවේ රස්නේ ඉවරලා නැහැ. හොඳටම රස්නේ තවම අවසන් වෙලත් නැහැ. අන්න ඒ නිසා මේක හරි උණුසුම් ප්‍රවෘත්තියක්. දැන් මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ඉඳලා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණලා තියෙනවා මේ නෙට්බෝල් පුහුණුකරුවන් ටිකක් පිරිසක්. ඒ වගේම යූත් නෙට්බෝල් ක්‍රීඩිකාව ටිකක් ඇවිල්ලා ඉන්නවා. දැන් මේ වෙලාවේ මේ අයගෙන් ලංකාවට ප්‍රයෝජනයක් ගන්න හිතපු බදුල්ලේ කුමාරි ගමගේ නෝනා වැඩකට අත ගහලා තිබුණා. මොකද්ද මේ වැඩේ? මේ අයත් එක්ක එකතු වෙලා ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවට ලැබී පිරිසට නෙට්බෝල් පුහුණු වැඩමුළුවක් පවත්වන්න කියලා. එකක් නෙමෙයි වැඩමුළු 3ක් පවත්වන්නම සාකච්ඡා කරලා තිබුණා. ඒ සාකච්ඡා සාර්ථකයි. ඔන්න මේ පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් පළවෙනි වැඩමුළුව බණ්ඩාරගම තිබුණා. මේකට 100කට වැඩි පිරිසක් සහභාගී වුණා. ලොකු ප්‍රයෝජනයක් ලොකු දැනුමක් ලබා ගත්තා ඒ සහභාගීත්වය. බොහොම සන්තෝෂම මේ පිරිස ඒ පුහුණුව ලබා ගත්තා. දැන් ඒක ඉවරුනාම ඊළඟ දෙවෙනි වැඩසටහන කරේ මහනුවර දිගන. මේකත් අතිශාර්ථකයි. මේ බලාපොරොත්තු වුණාට වඩා පිරිස ඇවිල්ලා සහභාගී වෙලා ප්‍රයෝජනයක් ගත්තා. දැන් ඔය අතරේ අර යෝන් කීඩිකාව පිරිසකුත් ඇවිල්ලා ඉන්නවනේ. ඉතින් මේ කීඩිකාවන්ට දෙන්න එපා පුහුණු කරගියා. ඉතින් ඒකින්ද මෙන්න මේ වෙලාවේ ක්‍රීඩා ඇමතුමක් ඕකට මැදිහත් වෙලා පුහුණු තරඟේ සහභාගී වෙන්න උත්සාහ කළා. අර ජිබ්‍රෝල්ටර් හිතුණු යූත් වර්ල්ඩ් කප් එකට යන්නේ ටීම් එක දිනවනේ. යන්න බැරිුණානේ. ඉතින් ඒ ටීමත් එක මේ කණ්ඩායමට තරඟයක් දීලා පුහුණුවක් ලබා දෙන්න ඊඩමතුනක් වුමනාවක් ඇති වුණා. හැබැයි වැඩේ බකල් වුණා. ඒ මොකද ඔය ජිබ්‍රෝල්ටර් යන කණ්ඩායමේ හිටියා මලියදේව පාසලේ ළමයි 3 දෙනෙක්. ඒ 3 දෙනාට මේකට සහභාගී වීමට අවසර ලැබුණේ නැහැ. ඊළඟට ඔය කණ්ඩායමේ හිටියා කොළඹ මියුසියම් සිද්ධාලේ ළමයි දෙන්නෙක්. ඒ දෙන්නත් මේ තරඟාවලියට මේ තරඟයට සහභාගී වුණ ප්‍රතික්ෂේප කළා. ඒකට ඒ ළමයි 5 දිනක් නැති වුණා මේ පුහුණුවට. හැබැයි ක්‍රීඩාවතුමා අරයන් නෑ මෙහා නෑ කියලා බැලුවේ නෑ. ක්‍රීඩාවතුමා හොඳ යෝන් කණ්ඩායමක් ලබා දුන්නා මේ පෙරවරු පුහුණු තරඟයට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවත් එක්ක සෙල්ලම් කරා. ඉතින් ඒකත් සෙල්ලම් කරා ඒකත් කරා. දැන් බලමු දැන් මේ මලියදේව පාසලේ ළමයි 3 දෙනාට මේකට සහභාගී වීම වැළැක්වුවේ කවුද කියලා. වැළැක්වුවේ පාසල් සංගමේ ලොකු නෝනා. ඇයි වැළැක්වුවේ? මොකද වැළැක්වුවේ ජිබ්‍රෝල්ටර් යන ටීම් එකේ සහාය පුහුණුකාරිය හැටියට ඒ පාසලේ පුහුණුකාරිය යවන්න මේ නෝනට උවමනා වෙලා තිබුණා. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඒකට අනුමැතිය ලැබුණේ නැහැ. ඊළඟට ජාතික පුහුණුකාරිය ඉන්නවනේ. ඒ පුහුණුකාරිය මේ ජිබ්‍රෝල්ටර් තරඟාවලියට යන්න ලෑස්තිලා හිටියේ. ඒකට අවස්ථාව ලැබුණේ නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශය තෝරගත්තේ කුමාරි ගමගේ නෝනා. අන්න ඒ නිසා ඒ දෙන්නගේ ළමයි මේකට සහභාගී කෙරුවේ නැහැ. අපිට පාඩුද? අපිට පාන්ද? කියලා ක්‍රීඩාවතුමා වැඩේ කරා. දැන් මේ පසුබිම හොඳට තේරුම් ගන්න ඔය නෙට්බෝල් ක්‍රීඩාවට ආදරේ කිය දඟලන අය කොයි තරම්නම් ආදරේද කියලා. ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි අපිට කුමාරි ගමගේ නෝන අවන් දුන්නේ. හරිද? අපි කිසිම පැත්තක් ගන්නෙ නෑ. වැරද්ද දැක්කොත් වැරද්දට දොස් කියනවා. හරි දේ කරොත් ඒකට ගරු කරනවා. ඒක අපේ සිරිත කුමාරි ගමගේ නෝනට මේ වැඩේදී හුඟක් පිරිසක් සහයෝගය දුන්නා. ඒ පිරිසගේ නම් ගම් කියන්න එපා කිව්වා. ඒක තවත් හොඳ ලක්ෂණයක්.
මොකද මේ අඬ බෙර ගහ ගන්න ඕනේ නැහැ. දැන් නිලවරණයක් තියෙනවනේ. නිලවරණයක් ළඟයි. ඉතින් ඒකෙදි අයුතු ලාභ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ ගෝවා ඒගොල්ලගේ නම් කියන්න එපා කියලා. හැබැයි කුමාරිකම කියන ඕන මේකේ මැදිහත් කරු ඉඳලා මැදිහත් තුන ප්‍රධානියා ඉඳලා ඒ නම නොකිය බෑ. එයාට මුගදෙනෙක් සහයෝගය දුන්නා. ඒ සහාය දුන්න අයගේ නම් තමයි අපි කියන්නේ නැත්තේ. හැබැයි නෙට් බෝල් වලට ආදරය කරන පිරිසක් තමයි එහෙම සහාය දුන්නේ. මේක බකල් කරන්න ඇදුවේ නෙට් බෝල් වලට ආදරේ නැති තනතුරු වලට කෑදරේ ඇති කෙනෙක් පිරිසක්. දැන් මේ සිදුවීමේදී ඔය තරඟයට ඉදිරිපත් වෙන්න සහභාගී වෙන්න ලැබුණේ නැති ළමයි 5 දෙනෙක් හිතන්න ඕන. ඔය තහනම දැම්ම නෝනලා නෙට් බෝල් ක්‍රීඩාවට ආදරේද කියලා ඒගොල්ලෝම හිතා ගන්නවා. එච්චර අපිට කියන්න තියෙන්නේ. ඒගොල්ලන්ට තේරෙනවා ඇතිනේ. ඒගොල්ලෝ කොච්චර ආසාවෙන් ඉන්නද මේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවත් එක්ක සෙල්ලම් කරන්නේ. හරි? මේ ඒගොල්ලෝ ළමයින්ම තමයි මේ රූකඩ. ළමයින් අතකොළු. ඒගොල්ලන්ගේ උවමනා එපාකම් පිරිමහ ගන්න මේ ළමයි තුමේ පාවිච්චි කරනවා. ඒ හින්දා මේවට දඬුවම් දෙන්න ඕනේ, මේවා නවත්තන්න ඕනේ. මේගොල්ලන්ව නෙට් බෝල් වලින් සම්පූර්ණයෙන් ඈත් කරලා තියන්න ඕනේ. ඒක සිද්ධ වෙන්න ඕන. මේ ක්‍රීඩාවතුමාට කියන්නේ ඒකයි. මේ වගේ අයට ආයි නෙට් බෝල් වලට ඇතුල් වෙන්න දෙන්න නරකයි. ඒක නිසා මම කියන්න කැමති ඔය නෙට් බෝල් හාමිනේලට මේ ළමයි මිල්ලට දීලා තමන්ගේ අදහස් මුම්පත් කරගන්න ලෑස්ති වෙන්න එපා කියලා. එච්චරයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.